සුබ දවසක් වේවා මගේ යාළුවන්ට. ඉතින් අද මං ගෙනත් තියෙන ස්කයි ලෑම්ප් එකක් හදන විදිය. ඉතින් ඔයාලට මේ පේන්නේ මම මේ හදන ස්කයි ලෑම්ප් එක යවපු විදිය. ඉතින් බය නැතුව හදන්න පුළුවන්, අනිවාර්යෙන් මේක වැඩ කරනවා. ආයි කියන්න ඕන වීඩියෝ ඉස්සලම් හොඳට බලන්න අවසාන වෙනකම්ම. ඊට පස්සේ ආපහු නැවත හදන්න වීඩියෝ එක බලනවා. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. හරිදින් අපිට ඉස්සල්ල මෝනෙන්න මේ විදිිය ටිෂුගල හතරක්. ඒක ලාපාට ගන්න වන ඉතින් ගොඩක් හොඳයි මොදට දුරට පේන නිසා. ඊට පස්සේ අපි මේ ටිෂූ කොල එකින් එක දික්කතට මෙන්න මේ විදියට නවාගන්න ඕන. එන්න මේ විදියට නමලා කොළ හතර වෙන වෙනම තියාගන්න ඕන. මෙන්න අපේ කොළ හතර නමාගෙන ඉවරයි. ඉතින් මේ ටික එක ගානට පිළිවෙලට හදාගන්න ඕන. හරි, ඊට පස්සේ ඔයාලඟ තියෙන කටු දෙකක් රිදිවට ගහන කටු දෙකක් වුණක් කමක් නැහැ. මේ විදියට දෙපැත්තෙන් ගහගන්න, වෙනස් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ චූටි පෑනක් අරගෙන හරි මැදින් මේ පැත්තින් පොඩි ලකුණක් දාගෙන අනිත් පැත්තේ බාගෙන් හරි මැදින් පොඩි ලකුණක් දාගන්න. හරියට මොන්නේ දල වශයෙන් ගත්තනම් ඇති. ඊට පස්සෙන් ඒ අපි ලකුණු කරගත්ත දෙකට අඩ්ඩුල තියලා ඉරක් කැඳගන්න. අනිත් පැත්තේ බාගෙන් නෙවෙයි, බාගෙනුත් භාගය කියන්නේ තුන් කාලෙන් හරියටම ලකුණක් දාලා අනිත් පැත්තේ හරි මැදි, පැත්තේ සම්පූර්ණ දෙකින් හරි මැදින් ලකුණක් දාලා ඒ අපි ලකුණු කර පැත්ත දෙකට මේ විදිහට යා කරනවා. ඊට පස්සේ අපි මේ ඇදගත් හිරි දෙකෙන් කපා ගන්න ඕන. හරි, කැපුවට පස්සේ නම් ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ බලන්නකො නිකන් මේක පොතක් වගේ, පොතක පිටු වගේ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි පොතක පිටු අවසාන පිටු දෙක අතහැරලා අනිත් පිටු ටික මේ පැත්තට නමා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුව අපි පෙරලලා තියාගන්න. ඊට පස්සේ අපි දෙවෙනි පිටුවේ තමයි ගම් ගාන්නේ. දෙවෙනි පිටුවේ ගම් ගන්නවා. මෙන්න මේ කොටසේ ගම් ගන්නෙ නෑ. මෙන්න මේ පැත්තේ කොටසේ ගම් ගන්නෙ නෑ. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕන. ඔයාලට පුළුවන් නම් චූටි උල සහිත ගම් බෝතලයක් ගන්න. එතකොට මේකේ ගම් ගා ගන්න හරිය ලෙහෙසි. මොකද මහා ලෝකෝට ගම් ගන්න චූටි තීරුවක් තමයි ගා ගන්න ඕන. හිස්තැන් නැති වෙන්න. මොකද මේක ඇතුළට හුලං පුරවන නිසා හිස්තැන් තියෙන්න බෑ. චූටියට හීනියට දිගට නූල වගේ ගා ගන්න. ඊට පස්සේ අපි තුන්වෙනි පිටුව අරගෙන අර අපි ගම් ගව් පිටුව, ඒ කියන්නේ දෙවෙනි පිටුවේ ලස්සනට අලව ගන්නවා. මතක තියාගන්න රැළේ හිටින්න බෑ. පිළිවෙලට ලස්සනට අලව ගන්න ඕන. ඒ වගේම තමයි අපි ගම් ගානකොට චුට්ටක් තමයි ගන්න ඕනේ. නැත්තම් එහා පැත්තේ පිටුවෙත් පළවෙනි පිටුවෙත් ගෑවෙනවා, මේ පැත්තේ පිටුවෙත් ගම් ගෑවෙනවා. ඒක නිසා ගම් ටිකක් අඩුවෙන්ම තමයි ගන්න ඕන, හරියට ගා ගන්න. ඊට පස්සේ අපි හතරවෙනි පිටුව පෙන්නනවා. තුන්වෙනි පිටුව ගම් ගන්නෑ. හතරවෙනි පිටුව නිකන් පෙන්නනවා. පෙල්ලලා හතරවෙනි පිටුවේ ආපහු ගම් ගන්න. ආපහු කියනවා ගම් වැඩිපුර ගා ගන්න එපා. ඊට පස්සේ අපි පස්වෙනි පිටුව ගම් පිටුවේ අලවනවා. අර කලින් වගේම රැළේ හිටින්න බෑ. සදා ගන්න. ඊට පස්සේ අපි 6 වෙනි පිටුව පෙන්නනවා. 6 වෙනි පිටුව පෙන්නලා 6 වෙනි පිටුව තමයි ගම් ගන්න. ඊගාවට අපි 7 වෙනි පිටුව අරගෙන 6 වෙනි පිටුවේ අර ගම් ගව් පිටුවේ අලවනවා. අර විදිහටම අලව ගන්න.
ඊට පස්සේ අපි අර ගහගත්ත ක්ලිප් කරු දෙක ගලවලා දාන්න. ඊට පස්සේ මතකයිනේ අපි පළවෙනි පිටුවේ ගම් ගෑවෙන්නේ එන්න ඒ පිටුව යට පැත්තෙන් දිගහැරලා ගන්න ඕන. ඊට පස්සේ මේ දිගහැරගත්ත පිටුවේ අර විදිහටම ගම් ගාගන්න. ඊට පස්සේ උඩම පිටුව අපි ඇලෙවෙත් නෑ නේද? අන්න ඒ උඩ පිටුව මෙන්න මේ විදිහට දිගෑරලා අපි අර යටින් දිගෑරගත්ත පිටුවේ ලස්සනට ඇලි හිටින් නැති වෙන්න ගානට අලවගන්න. ඊට පස්සේ එහා පැත්තේ අලෝපු පිටු දෙකක්. ඒ කියන්නේ එකට අලෝපු පිටුවක් පිටු දෙකක් නේදකොට මෙන්න මේ විදිහට මේ පැත්තට පෙරලගෙන ටිකක් මේක වේලෙන්න තියාගන්න ඕන. හරි වේලුනාට පස්සේ මෙන්න මේ දුරින් ඇඟිල්ල තියාගෙන මෙන්න මේ පැත්තේ කොටස දිගෑරලා හැදෙන කටක් එතන කටක් හැදෙනවා දිගෑරෙනවා. එන්නේ කට ලස්සනට නමා ගන්න ඕන. ඒක නමා ගන්නකොට ඔයාලට මේ සාක්කු වගේ තැන් තියෙනවා. ඒ තැන් වලට හිමීට අත දාලා ඉරෙන් නැති වෙන්න දිගෑරගෙන නමා ගන්න ඕන. හොඳට බලා ගන්න දිගෑරෙන විදිය. ඉතින් මේ විදිහට ඔයාලා කරන්න. මෙන්න මේ කොටස දිගෑරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ දිගෑරගත්ත කොටසට සමාන ටිෂු කඩදාසියක් හරියට මැනලා කපා ගන්න, අඩුවෙන් කපා ගන්න එපා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට අර විදිහට ගම් ටික ගහගෙන ඒ කොලේ ලස්සනට උතන තියලා ලවටන්න. හොඳට මතක තියාගන්න වැඩිපුර ගම් ගන්න එපා. මොකද එතකොට එහා පැති පිටුවෙත් ඇලවෙන්න පුළුවන්. අර විදිහටම හිඩස් නැති වෙන්න හොඳට ඔය මුළු හැම හොඳටම ගම් ගෑවෙන්න ඕන. අර කපාගත්ත කඩදාසිය ගාන්න තියලා අලව ගන්න. දැන් හිටින් නැති වෙන්න, හිඩස් නැති වෙන්න හොඳට අලව ගන්න. තව මේකට අපිට ඕන වෙනවා ඉරටු 4ක්. අපි අර අලවගත්තේ නැති කොටස තියෙනවා අනිත් පැත්ත. එන්න ඒ පැත්තේ දික් අතර මෙන්න මේ විදිහට මැනලා කෝටු 4ක් කඩා ගන්න. හරි. ඊට පස්සේ ඒ ඉරටු 4 කොටුවක් ආකාරයට බැඳ ගන්න ඕනේ. චූටි ප්‍රමාණයක් අල්ලලා ගැට ගහ ගන්න. මම ඒකට ගැට ගන්න පාවිතා කරන්නේ රිදිමහන නූල්. රිදිමහන නූල් කැවල්ලක් අරගෙන කොටු දෙක මෙන්න මේ විදිහට තියලා එකට තියලා තදින් ගැට ගන්න. අර අපි වෙසක් කුඩු ගැට ගන්නවා වගේ කොටු දෙක තියලා නූලකින් හොඳට ගැට ගන්න. කොටු 4ක් භාවිතා කරලා මෙන්න මේ විදිහට කොටුවක් අපි ගැට ගහ ගන්න ඕන. ඉතින් මේක වඩාත් හොඳ වෙන්න මම මේ විදිහට සුප්ලු ගම් චුට්ටක් අර ගැලවෙයි කියලා හිතෙන නිසා සුප්ලු ගම් පොඩ්ඩක් දාගන්න. හොඳට ගැට ගැහුණා නම් එහෙම අත්‍යවශ්‍ය නැහැ. මම මේ කොළ තියලා තියෙන්නේ මේසෙට ඇලවෙන්න නිසා. නැත්තම් කොළ තියන්න අවශ්‍ය නැහැ. ගම් චුට්ට දාගත්තා. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ විදිහට තඹ කම්බියක්. මේ තඹ කම්බි ගන්න මම වයර් තමයි පාවිච්චි කරන්නේ. මේ චූටි කම්බි නම් කම්බි 3ක් විතර ගන්න. 3ක් 4ක් විතර අරගෙන එකට ඔතා ගන්න. ඊට පස්සේ ඒක පැත්තක හරි මැදින් කම්බිය ගැට ගහගෙන අනිත් පැත්තේ හරි මැදට අදින්න. ඒ වගේම අනිත් පැත්තෙමුත් ඒ විදිහටම ගැට ගහලා මැදින් කතිරයක් වගේ ආකාරයට මේක හදා ගන්න ඕන. මේ සඳහා තඹ කම්බින් භාවිතා කරන්න කියලා කියනවා. මොකද තඹ කම්බි කියන්නේ හොඳ තාප සන්නායකයක්. ටක් ගාලා උණු වෙන්නේ නැහැ තඹ කම්බි. හරි. ඊට පස්සේ අපි අර හදාගත්ත පැරෂූට් එක අරගෙන ඒ පැත්තේ කටපැත්ත තියෙනවානේ. ඒ කටපැත්තට මේ අපි හදාගත්ත රාමුව මේකට හයි කරන්න තමයි යන්නේ. මොකද අපි එතනට තමයි අර දහණය වෙන ගෙජට් එක හදාගන්න. ඉතින් ගෙජට් එකත් අපි හදන්න ඕන. ඉතින් ඒ කොටස අලව ගන්න ඒ පැත්තේ කටපැත්තෙන් ටිකක් අර අපි කලින් දිගෑර ගත්තා වගේ මෙන්න මේ විදිහට දිගෑර ගන්න පුළුවන්. ඒ පැත්තත් ඉතින් මේ පැත්තත් මේ විදිහට දිගෑර ගන්න. ඒකට අලව ගන්න ලේසි. ඊට පස්සේ හදාගත්ත ෆ්‍රේම් එක මේ විදිහට තියලා ගම් ටිකක් ගාලා හතර පැත්තෙන් ඉතින් අලව ගන්න ඕන. ඒක නම් මාට හිතලා කරන්න පුළුවන් නේ. right. ඉතින් හතර පැත්තම අලව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි මේ කොහොම ටිකක් වේලෙන්න තියලා අපි යම් දහනේ වෙන කොටස හදාගන්න.
මේ සඳහා අපිට ඕන වෙනවා අඟල් දෙකක් පළල අඩේකමාරක් දෙකක් විතර තික කපුරෙදි කෑල්ලකුයි ඉටිපන්දන් දෙක්කුයි. මේ විදිහට භාජනය රත් වෙන්න තියලා ඉටිපන්දන් දෙක මේකට දාගන්න. ඉටිපන්දන් දෙක හොඳට දිය වුණාට පස්සේ අර අපි ගාව තියෙන රෙදි කෑල්ල ඒක මේකට දාලා හොඳට පොඟව ගන්න. ඊට පස්සේ පුච්ච ගන්න නැතුව අරගෙන ඒක දිගට වේලෙන්න තියන්න. පොඩි වෙලාවක් යනකොට මෙන්න මේ විදිහට පටියක් වගේ හයිය පටියක් වගේ හැදෙනවා. ඒක මෙන්න මෙහෙම චූටියට නමා ගන්න. මොකද අපි මේක තියලා අතන ගැට ගහ ගන්න ඕන. ලොකුවට නමා ගන්න එපා. ඒකට චුට්ටක් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ ගානට වගේ නමලා පෙරණි අඟල වගේ කොටසකට නමා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ හදාගත්ත කම්බිය මේ විදිහට තියලා තවත් කම්බියකින් අපි ගැට ගහ ගන්න ඕන. මේක ඇතුල් පැත්තෙන් තමයි මම නම් තියලා තියෙන්නේ. එන්න මේ විදිහට චූටි කම්බි දෙකක් අරගෙන මේක හොඳට වැටෙන්නේ නැති වෙන්න හොඳට ගැට ගහ ගන්න. ඔන්න අපේ පැරෂුට් එකේ වැඩේ නම් දැන් හරි. ඉතින් ඔයාලා මේක හිමීට දිගහැරලා චුට්ටක් බලන්න ඇතුලෙන් ඇලවිලා හිම නැති දැන් තියෙනවද කියලා. තියෙනවා නම් ටිකක් අලවන්න. වේලිලා නැත්නම් හොඳට වේලා ගන්න. ඔන්න දැන් අපිට තියෙන්නේ මේක ගුවන් ගත කරන්න. ඉතින් හොඳට මතක තියාගන්න මේක උඩ යවන්න හුලං නැති වෙලාවක් තෝරගන්න. නැති වෙලාවක් තෝරගෙන එක්කෙනෙක්ට කියන්න උඩින් අල්ලගෙන ඉන්න කියලා. තව එක්කෙනෙක් පරිස්සමින් යටින් ඉන්දර තියන්න. හොඳටම මේක ඇවුණාට පස්සේ තමන්ට තේරෙනවා මේක ඇතුලේ වායුව පිරෙලා උඩින් අතාරින්න පුළුවන් ගානක්. ඊට පස්සේ එක්කෙනෙක් යටින් අල්ලගෙන උඩින් අතෑරලා හිමීට චුට්ටක් උස්සලා අල්ලගෙන ඉන්න. ටිකක් වෙලා පිරුණාට පස්සේ තමන්ට තේරෙනවා නිකන් මේක ගොඩක් සැහැල්ලුයි කියලා. චුට්ටක් උඩ දාලා බලන්න. ආපහු පහළට එනවනම් ටිකක් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ ඉබේම උඩට යනවා. ඉතින් හරි පරිස්සමෙන් මේක කරන්න ඕන. මේක මොකද වේල්ලා තියෙන කැලේකට එහෙම වැටුණොත් කැලේ සම්පූර්ණයෙන්ම ගිනි ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අර ආසාවට කරාට හරි පරිස්සමෙන් කල්පනාවෙන් කරන්න ඕන. තව කෙනෙක්ට කරදරයක් කරන්න මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් ලස්සනට මේක විඳින්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ලස්සනට කරුණා කියලා. මොනාර ප්‍රශ්නක් තිබුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම ඔයාලට රිප්ලයි කරනවා මට පුළුවන් හැම වෙලාවකම. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.